කොහොමද මගේ අදින්නේ අම්මලා ඔන්න මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා බබාලට වතුර දෙන එක සම්බන්ධයෙන් මම මේ ගැන වීඩියෝ කීපයක්ම දාලා තියෙනවා. ඉතින් මාස 6ට වැඩි සොලිඩ් පටන් ගත්තට පස්සේ බබාලට වතුර දෙන්න පුළුවන්. මොකද ඊට කලින් බබාලට වතුර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද 100 මව්කිර වලින් 80%ක්ම තියෙන්නේ වතුර. කොහොමද බලත් එහෙමයි. ඉතින් මේ වයසේදී වතුර දුන්නොත් එහෙම චූටි බඩට බඩ පිපෙනවා. ඒ වගේ දේවල් වෙන නිසා වකුගඩු වලට අමාරුයි. ඒකින්ද ඊට අඩු වයසේදී බබාලට සාමාන්‍යයෙන් අපි වතුර දෙන්නේ නැහැ. නමුත් සොලිඩ් ඊට කලින් පටන් ගන්න කිව්වොත් එහෙම අපිට වතුර උගුරක් වගේ චූටි ප්‍රමාණයක් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ විදිහට මැනේජ් කරගන්න. එතකොට වතුර දුන්නා කියලා බබාලගේ බර වැඩි වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හැබැයි මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ සම්බන්ධයෙන් නෙවෙයි. මේකදී අපි කතා කරන්නේ වතුර දෙන්න පුළුවන් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. අපිට බබාලට වතුර දෙන්න විවිධ ක්‍රම තියෙනවා. කෝප් එකකින් දෙන්න පුළුවන්. එතකොට බෝතලයකින් දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම කතා කරමු අපේ සාමාන්‍ය සූප්පු බෝතල් ගැන. මෙන්න මේ සූප්පු බෝතල්. මේකට පෙන්වන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ මේක දන්නවා. ඒක එතකොට ඒක ගැන කතා කරන්න කලින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ බබාලට අපි වතුර දෙන්න පාවිච්චි කරන භාජනය ඒ බබාලගේ දත්වල වගේම හකුවල වර්ධනයට ගොඩාක් බලපානවා. ඉතින් ඒ ගැන හොඳට මතක තියාගෙන වීඩියෝ එක ඉස්සරහට යමු. ඉස්සෙල්ලාම කතා කරමු කිව්වා වගේම සූප්පු බෝතල් ගැන. මාස 6න් පස්සේ වතුර බොනකොට සාමාන්‍ය කිරි බොන සූප්පු බෝතල් දෙන්න එපා. මොකද ඒකෙන් බබා දිගටම සූප්පුවට පුරුදු වෙනවා මිසක් වතුර ගිලින්න ඉගෙන ගන්නේ නැහැ. නිකන් අර සූප්පුවෙන් වතුර බොනවා මිසක් සාමාන්‍ය විදිහට වතුර ගිලින්න කොහොමදවත් එයා ඉගෙන ගන්නේ නැති නිසා සූප්පු බෝතල් දෙන එක හරියන්නේ නැහැ. දෙන්න එපා. ඊට පස්සේ අර කෝප්ප තියනවා නේද? චූටි කෝප්ප තියනවා. ඒක තමයි හොඳම ක්‍රමය. ඒකෙන් තමයි බබාට කිරි දෙන්න වතුර කිරි ඕන දෙයක් දෙන්න කියලා කියන්නේ කෝප් එකකින්. කෝප්පින් තමයි. ඉතින් මාස 6න් පස්සේ ප්ලාස්ටික් හරි සිලිකන් හරි දැන් ප්ලාස්ටික් වල හොඳම ප්ලාස්ටික් එක තියෙනවනේ. ඒ ප්ලාස්ටික් එක හරි එහෙම නැත්නම් සිලිකන් හරි කෝප් එකකට වතුර පොඩ්ඩක් දාලා උගුර බොන්න පුරුදු කරන්න පුළුවන්. මුලදී හැලෙනවා බබාට හිර වෙන ගතියකුත් වෙනවා එකපාරට ගිරුනොත් එහෙම. හැබැයි මේක හරියට පුරුදු වුණාට පස්සේ බබාට කටේ මාංශ පේශි ශක්තිමත් කරගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මෙන්න මේ වගේ සිලිකන් කප් එකක් හරි සාමාන්‍ය හොඳ